ආයුබෝවන් සියලු දෙනාම පින්සාර TV YouTube නාලිකාවට ඉතාමත් ආදරයෙන් යුතුව පිළිගන්නවා. අපි අදත් සෝදානම් වෙන්නේ සතිය ලග්න පලාපල. ඒ කියන්නේ නොවැම්බර් මාස 30 වන දින සිට දෙසැම්බර් මාස 6 වන සෙනසුරාදා දින දක්වා සතිය ලග්න පලාපල ඔබ වෙත ඉදිරිපත් කරන්න යන්නේ සෝදානම් වෙන්නේ. ඒ වගේම තමයි අපි නොවැම්බර් මාසේ අරගෙන බැලුවොත් නොවැම්බර් 27 වෙනිදා තුලා රාශිගත වෙලා හිටපු සිකුරු ග්‍රහයා වෘශ්චික රාශියට ගෝචරය වෙනවා. ඒ වගේම දෙසැම්බර් මාස 5 වෙනිදා ගුරු ග්‍රහයා වක්‍ර ගමනකින් නැවතත් කටක රාශියේ සිට මිථුන රාශියට ගෝචරය වෙනවා. ඔන්න ග්‍රහ පිහිටීම් දෙකේ ග්‍රහ බලය සමග මෙම සතිය තුළ ග්‍රහ බලය මොනෑම ආකාරයකට ඔබට බලපෑම් ඇති කරාවිද කියලා විමසලා බලන්න මේ සෝදානම් වෙන්නේ. ඒ වගේම තමයි මෙම සතිය අරගෙන බලනකොට මෙම සතිය අරගෙන බලන විට තවමත් රවි ග්‍රහයා වෘශ්චික රාශියේ, කුජ ග්‍රහයා වෘශ්චික රාශියේ, බුධ තුලාවේ, ඒ වගේම ගුරු ග්‍රහයා කටක රාශිය තුළ, ඒ වගේම සිකුරු වෘශ්චිකේ, සෙනසුරු මීනේ සහ රාහු කුම්භේ, කේතු ග්‍රහය සිංහ රාශිය විදිහට තමයි මෙම සතිය තුළ ග්‍රහ බලය ක්‍රියාත්මක වෙන්නේ. මේෂ ලග්නය. මුලින්ම විමසලා බැලුවොත් මේෂ ලග්නය සම්බන්ධව මේෂ ලග්නයට යහපත් බව හීන කරපු සතියක් තමයි මෙම සතිය. මොකද මෙතෙක් කාලයක් බලවත් වුණු රාජයෝග දෙකකින් බලවත් වුණු ලග්නේ බල හීන කරමින් සිකුරු ග්‍රහය දෙවැන්න අධිපති විදියට අටවැන්නට ලග්නාධිපති සමග එක්වීමක් සිද්ධ වෙනවා. මෙම සතිය තුළ මේෂ ලග්න හිමියන්ට ආර්ථික අපහසුතාවයන් දැනෙන සතියක්. ඒ වගේම මේෂ ලග්න හිමියන් සෙනසුරු ලග්නේ රාෂ්ටකයනුත් තවමත් පීඩාවට පත් වෙමින් ඉන්න නිසා මෙම සතිය තුළදී මේෂ ලග්නයට බලවත් බවක් ප්‍රබල බවක් උදා කරන බවක් නම් පෙන්වන්න කරන්නේ නැහැ. ඒ වගේම තමයි මේෂ ලග්න හිමියන්ට විශේෂයෙන්ම මානසික නිදහස අඩු සතියක් මෙම සතිය. උත්සාහයේ තරමට ප්‍රතිඵල ලබා ගැනීම අසීරු සතියක් තමයි මෙම සතිය. විශේෂයෙන්ම ආර්ථික සම්බන්ධව ගැටලු, ඒ වගේම වියහියදම් තත්ත්වයන් වැඩි වෙන සතියක් වගේම තමයි තමන්ගේ රැකීරක්ෂා කටයුතු සම්බන්ධ වෙනතට වඩා ඉතාමත්ම කාර්යබහුල බවකින් යුතුව කටයුතු කරන්න සිද්ධ වෙන උත්සාහ කරාට උත්සාහයේ තරමට ප්‍රතිඵල ලබා ගන්න නොහැකි බවකුත් මෙම සතිය තුළ මේෂ ලග්නයට අදාළව පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි නිතරම කල්පනා කරන්න හේතු, නිතරම කලකිරීම වලට හේතු හැදෙන මෙම කාලය තුළ ඔබට දුර බැහැර ගමන් බිමන් වලටත් හේතු පවතිනවා. ඒ වගේම තමයි අතර ගන්න මුල මුදල් මොනියම් ආකාරයකින් හරි වියදමටපත් කරන මෙම සතිය තුළ ඔබගේ ආර්ථික ශක්තිය යම් මට්ටමකට දුර්වල වෙන බවක් තමයි පෙන්වුම් කරන්නේ. විශේෂයෙන්ම කල්පනාකාරීව වියහියදම් කටයුතු නම් කළ යුතුයි. ඒ වගේම තමයි ඔබට විශේෂයෙන්ම මෙම කාල සීමාව තුළ ඔබගේ විවාහ ජීවිතය තුළ යම් යම් ගැටලුකාරී තත්ත්වයන්, පීඩාකාරී තත්ත්වයන්, බාධාකාරී තත්ත්වයන් ඇතිවනවා නොඅනුමානයි. එකිනෙක අතර සාමය සමගිය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සැක සංකා සහිත බව මතුවෙන්න පුළුවන්. ඒ වගේම තමයි එකිනෙක අතර ගැටලු වර්ධනය වෙන්න මෙම කාල සීමාව තුළ හේතු හැදෙනවා. ඒ වගේම ඔබට සුළු නීතිමය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තමන්ගේ ළඟම හිතවත් කෙනෙක් සම්බන්ධව ආරෝග්‍ය ශාලාවල් වලට තමන්ට යන්න සිද්ධ වෙන, ඔහුගේ සුවද විමසීම සඳහා යන්න සිද්ධ වෙන, ඒ වගේම අප උපස්ථාන කරන්න පවා ඔබට අවස්ථාවක් ඇතිවන බවක් මෙම සතිය තුළදී පෙන්වුම් කරනවා. විශේෂයෙන්ම ග්‍රහ බලය, ග්‍රහ පිහිටීම අරගෙන බලන විට මෙම කාල සීමාව තුළ ඔබට ගැටලුකාරී බවක් තමයි පෙන්වුම් කරන්නේ. කල්පනාකාරීව කටයුතු කළ යුතුයි මේෂ ලග්න හිමියන්. බාධාකාරී තත්ත්වයන් යම් තරමකට වැඩි බවක් තමයි ග්‍රහ බලය තුළ පෙන්වුම් කරලා තියෙනවා. ඔබගේ ජය අංකය වන්නේ අංක 9. අංක 9 මුල් කර කටයුතු කිරීම තුළින් ඔබට මෙම ගැටලුකාරී තත්ත්වයන්ගෙන් යම් මට්ටමකට හෝ මිදීමට හැකියාව පවතිනවා. වෘෂභ ලග්නය. ඉන් අනතුරු අපි විමසලා බලන්නේ වෘෂභ ලග්නයෙන් උපන්න ඔබට මොනෑම ආකාරයකට මෙම සතිය තුළ ග්‍රහ බලය ක්‍රියාත්මක වෙනවද කියලා. විශේෂයෙන්ම වෘෂභ ලග්නයේ ලග්නාධිපති 6 වැන්න තුළ මෙතෙක් කාලයක් ගෝචරය වෙලා 6 වැන්න තුළ රවි, කුජ සමග බලයෙන් යුතුව එකතු වීමක් සිද්ධ වෙනවා 7 වැන්න තුළ මෙම 27 වෙනිදා. ඒ වගේම 6 වැන්න තුළ හිටපු සිකුරුගේ බලය යහපත් ආකාරයෙන් ලග්නය දකිමින් 7 වැන්න තුළ ක්‍රියාත්මක වෙනවා. සේම තමන්ට යහපත බලය ඒ වගේම උසස් බව උදා කරමින් මෙම සතියේ ග්‍රහ බලය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි පසුගිය කාලයට වඩා ආර්ථික ශක්තිය ඉහළ දියුණුවක් ඇති වෙනවා මෙම සතිය තුළදී. ඔබ නොසිතූ මිල මුදල් ලැබීම්, ජයග්‍රහණ ඔබගේ ජීවිතයට ඇති වෙන බවක් පෙන්වුම් කරනවා. ආර්ථික ශක්තිය ක්‍රමක්‍රමයෙන් සාර්ථක වෙනවා.
පැවති සතුරු කරදරයක් ඔබෙන් ඈතට යනවා. ඒ වගේම තමයි ඇතිලා තිබුණු සතුරු කරදරයකින් ඔබට මිදෙන්න අවස්ථාව උදා වෙනවා. ඒ වගේම තමයි ඔබට මනසට, හිතට සහනය, සැහැල්ලුව මෙම කාල සීමාව තුළ ඇති වෙන බව පෙන්눔 කරන ඔබට සැපවත් බවින්, යහපත් බවින්, මානසික සුවයෙන් යුතුව කටයුතු කරන්න මෙම කාල සීමාව තුළ හේතු හැදෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. විශේෂයෙන්ම රැකී ආරක්ෂා කටයුතු සම්බන්ධව අරගෙන බලන විට රැකියාවේ වෙනතර වඩා කාර්යබහුල බවක් ඇති වුණත් ඔබ ඒ කාර්යබහුල බව යහපතක් කරගෙන ඔබේ රැකියාව යෙදෙන බව පෙන්눔 කරන විශේෂයෙන්ම රැකියාවේ දියුණුව ඔබට නියතයි මෙම සතිය තුළදී. ඒ වගේම තමයි ඔබගේ පදිංචි ස්ථානය තුළ අලංකරණය මෙම කාල සීමාව තුළ සිද්ධ වෙන්න පුළුවන්. පදිංචි ස්ථානය තුළ අලුත් වැඩියා කටයුතු, නව ස්ථාන මිලදී ගැනීම, නව දේපල ලැබීම ආදියට ඔබට මෙම සතිය තුළ යහපත උදා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට දුර බැහැර වන්දනා ගමන්, එහෙම නැත්නම් දුර බැහැර ගමන්, එහෙම නැත්නම් ඥාති නිවාස ආදියට ගිහිල්ලා කටයුතු කරන්න පවා මෙම කාලය තුළදී අවස්ථාව ලැබෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම යුග ජීවිතය සම්බන්ධව අරගෙන බලන විට මෙම සතිය තුළ විවාහ ජීවිතයේ නව ප්‍රබෝධයක් ඇති වෙනවා. ඒ වගේම තමයි එකිනෙකා අතර ඉහළ බැඳීමකින් යුතුව කටයුතු කරන්න ඔබට අවස්ථාව උදා වෙනවා. ප්‍රේම සම්බන්ධතාවයන් ආදියට පවා ඔබට මෙම සතිය තුළදී සුබ බවක් තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම තමයි ග්‍රහ බලය එක්ක අරගෙන බලනකොට ඔබට ඉතාමත්ම යහපත් බවකින් යුතුව, මානසික සුවයකින් යුතුව මෙම සතිය තුළ කටයුතු කර ගැනීමට හැකියාව පවතිනවා. විශේෂයෙන්ම ඔබේ සහෝදර සම්බන්ධකම් අමනාප වෙලා තිබුණු ඔබගේ සහෝදරයන් නැවත ඔබ සමග සාමයෙන් සමගියුතුව කටයුතු කරන්න හේතු වෙන වාසයේම නව මිත්‍ර සම්බන්ධකම් වලටත් මෙම සතිය තුළ ඔබට වැඩි යහපතක් පෙන්눔 කරනවා. ඒ වගේම විදේශ ගමන් සඳහා තිබුණු බාධාවන් යටපත් වීමෙන් ඔබට යහපත් වන විදේශ ගමන් සඳහා අවස්ථාවල් ඇති වෙනවා. ඒ වගේම තමයි ඔබගේ ජීවිතයට යහපත් කාලයක්, බලවත් කාලයක් මෙම සතිය තුළදී උදා වෙනවා. බලවත් වුණු ගැටලුවක් අපිට කියන්න පුළුවන් කමක් නැහැ. වෘෂභ ලග්නයට ආර්ථිකය අතින් බලවත්, විවාහ ජීවිතය තුළ යහපත උදා කරන, රැකියාව වෙනදට වඩා උද්‍යෝගයකින් කැපවීමකින් යුතුව කටයුතු කරන මෙම සතිය තුළදී වෘෂභ ලග්න හිමියන්ට විශේෂයෙන්ම යහපත් සතියක් බව පෙන්වන ඔබේ ජය අංකය වන්නේ අංක 1. අංක 1 මුල් කර කටයුතු කිරීම තුළින් ඔබට වාසනාව උදා කර ගැනීමට හැකියාව පවතිනවා. මිථුන ලග්නය. අනතුරු අපි විමසලා බලන්නේ මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ බලය මොනියම් ආකාරයක උදාවන සතිය තුළදී ක්‍රියාත්මක වෙනවද කියලා. විශේෂයෙන්ම ලග්නාධිපති බුධ 5 වෙනි තුලත්, ඒ වගේම තමයි සිකුරු ග්‍රහය 6 වෙනි තුලත් ගෝචරය වෙන මෙම සතිය මිථුන ලග්නයෙන් උපන් ඔබට යහපත් සතියක් බවට පත් වෙනවා නොඅනුමානයි. විශේෂයෙන් මෙම සතියේ ග්‍රහ බලය අරගෙන බලන විට ඔබට හදිසි ධන ලාභ වලට හේතු වෙන සතියක්. ඒ වගේම තමයි ආර්ථිකය සම්බන්ධව තිබුණු අවහිරතාවයන් යටපත් වෙමින් කල් පහු වුණු ණය මුදල් පවා ඔබට ලැබෙන්න පුළුවන් සතියක් තමයි මෙම සතිය තුළ ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම තමයි ආර්ථික ශක්තිය අතින් බලවත් වෙන, ලැබීම් අතින් බලවත් වෙන, ජීවිතයේ දියුණුවකට හේතු වෙන්න පුළුවන් ආකාරයේ නව තීරණ තීන්දුව ආදිය ගන්න මෙම සතිය ඔබට යහපත් බව, වාසනාවන්ත බව උදා වෙනවා. උසස් අයගේ උදව් උපකාර ඔබට මෙම සතිය තුළ ලැබෙනවා. ඒ වගේම තමයි ඔබගේ හිතට සැනසීම, සතුට මෙම සතියේදී උදා වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම රැකියාව සම්බන්ධව අරගෙන බලන විට ඔබට රැකියාවේ යහපත් බවක් පෙන්වන ඔබ සොයන රැකියාව, ඔබ බලාපොරොත්තු වෙන රැකියාව ඔබට ලැබෙන්න පුළුවන් මෙම කාලය තුළදී. විශේෂයෙන්ම රැකියාවේ යහපත, දියුණුව, සාර්ථකත්වය ඔබට ඇති කර ගන්න පුළුවන්. උසස් අයගේ උදව් උපකාර වලින් යුතුව රැකියාව ජයග්‍රාහී බවින් යුතුව කටයුතු කරන්න හැකියාව පවතිනවා. විශේෂයෙන්ම විවාහ සම්බන්ධව අරගෙන බලන විට, යුග ජීවිතය සම්බන්ධව අරගෙන බලන විට විවාහයට බාධාකාරී තත්ත්වයක් නැහැ. මංගල යෝග සහිතයි. නව ප්‍රේම සම්බන්ධතාවයන්, නව විවාහ යෝජනාවන්, විවාහ බලාපොරොත්තුෙන් ඉන්න අයට පවා මෙම කාලය තුළදී යහපත් බවක් ඇති වෙනවා. ඒ වගේම ඔබගේ ප්‍රේම සම්බන්ධතාවයට මව් දෙමාපියන්ගෙන් ආශිර්වාදය ලැබෙන්න පුළුවන්, වැඩිහිටියන්ගෙන් ආශිර්වාදය ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි එවැනි මංගල කටයුතු ස්ථිර කරගන්න මෙම කාල සීමාව තුළ හේතු ඇති වෙන බවකුත් පෙන්වන්න කරනවා. ඒ වගේම තමයි අධ්‍යාපනය කරන වයසේ මිථුන ලග්න හිමියන්ට ඉතාමත්ම යහපත් වෙනවා. අධ්‍යාපනයේ යහපත් බව, උසස් බව, දියුණුව ඇති කරගෙන කටයුතු කර ගැනීමට මෙම කාල සීමාව තුළ හේතු ඇති වෙන බවක් පෙන්වන්න කරනවා. ඒ වගේම තමයි ග්‍රහ බලය අනුව අරගෙන බලන විට ඔබට ශරීර සෞඛ්‍ය සම්බන්ධව අරගෙන බලන විට උදරගත උෂ්ණාධික බව, ඒ වගේම අජීර්ණ රෝග තත්ත්වයන් ආදියට හේතු වෙන පුළුවන් පිහිටින් තිබුණත්
බලවත් වුණු රෝගාබාධ ආදී නැහැ. සෙම් ගෙඩි ඒ වගේම සෙම් ආශ්‍රිත රෝග වලටත් වැඩි ඉඩක් පෙන්눔 කරනවා. ඒ වගේම තමයි ග්‍රහ බලය අනුව අරගෙන බලන විට ඔබගේ ජය අංකය වන්නේ අංක 7. අංක 7 මුල් කර කටයුතු කිරීම තුළින් ඔබට යහපත වාසනාව සාර්ථකත්වය ලබා ගැනීමට බලය මෙම කාලය තුළදී පවතිනවා. අටක ලග්නය අපි නඩතුරු විමසලා බලන්නේ කටක ලග්නයෙන් උපන් ඔබට මොනෑම ආකාරයකට උදාවන සතිය තුළ ග්‍රහ බලය ක්‍රියාත්මක වෙනවද කියලා. කටක ලග්නය සම්බන්ධව අරගෙන බලන විට ලග්නයෙන් දෙවැන්න තුළ කෙහෙතු ග්‍රහයාත් අටවැන්න තුළ රාහු ග්‍රහයාත් ලග්නය තුළ බ්‍රහස්පති ග්‍රහයාත් ගෝචර වෙන කටක ලග්න හිමියන් යම් ශක්තියකින් යම් බලයකින් ස්ථිර දියුණුවකින් යුතුව කටයුතු කරන මෙම කාල සීමාව තුළ විශේෂයෙන්ම යහපත් බව උදා කර ගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම තමයි කරන කටයුතු වලින් Taman නොසිතූ ජයග්‍රහණ Tamanට ලබා ගන්න මෙම ලග්නගත වෙලා ඉන්න ගුරුගේ බලය ක්‍රියාත්මක වෙනකොට ගුරු ග්‍රහයා ලග්නයට එන පුද්ගලයා ඉවසීමෙන් ඒ වගේම තමයි නියමාකාර අවබෝධයකින් යුතුව මොනම යම් ගැටලුව ආවත් ඒ සියලු දේවල් මනා බුද්ධියකින් යටපත් කරගෙන ඉදිරියට යෑමට මේ බ්‍රහස්පතිගේ බලය ඔබට හේතු වෙනවා. ඒ වගේම තමයි ගුරු ග්‍රහයාගේ බලයත් එක්ක මිශ්‍ර වෙන සිකුරු පස්යන්න තුළ ධර්ම ත්‍රිකෝණේ ගුරු සිකුරු සෙනසුරුගේ බලය කටක ලග්න හිමියන්ට ඉතාමත්ම ප්‍රබලව ලැබෙනවා. ලග්නය පස්යන්න සහ නවවැන්නේ බලය. වෙනදට වඩා ආගම දහමට සම්බන්ධව කටයුතු කරන ආගමික භක්තිය ඇති වෙන ඒ වගේම තමයි සිද්ධාස්ථාන පන්සල් ඒ වගේම සංඝයා වහන්සේලා ඇසුරු කරන ඒ වගේම තමයි දානමාන ආදී කුසල් දහම් ආගමික උත්සවවලට සහභාගී වෙන්න හේතු වෙන මෙම කාලය තුළ ඔබ ආධ්‍යාත්මිකව වගේම තමන්ගේ ජීවිතයේ දියුණුවක් ළඟා කරගන්න බවකුත් පෙන්눔 කරනවා. ආර්ථික ශක්තිය අතින් අරගෙන බලන විට ඔබට යහපත් ලැබීම් පෙන්눔 කරනවා. විශේෂයෙන්ම පස්වෙනි දැන් පසු කාලයේ ඔබට හදිසි ධන ලාභ වලට නියතවම හේතු පවතිනවා. ගුරු ග්‍රහයා වක්‍ර ගමනකින් තමයි මිථුන රාශියට එන්නේ. ඒ වගේම තමයි ග්‍රහ පිහිටීමත් එක්ක අරගෙන බලන විට යහපතක් ඒ වගේම දියුණුවක් සාර්ථකත්වයක් ඇති කරගන්න පුළුවන් ආකාරයට පිහිටීම් උදා කරගන්න පුළුවන් 12 යන්නේ වුණත් බ්‍රහස්පති වක්‍ර වීම 12 යන තුලදී යහපතක් උදා කරන්න හේතුවක් බවට පත් වෙනවා. කටක ලග්න හිමියන්ට ආර්ථික ශක්තියේ ඉහළ බවක් දියුණුවක් සාර්ථක බවක් ලැබීම ඇතිවීමක් පෙන්눔 කරන අනිවාර්යයෙන්ම පරම්පරාගත දේපලක් හිමිවීමට ඔබට ඇති අවස්ථාව වැඩි මෙම කාලය තුළදී. පරම්පරාගත දේපලක් ඔබට ලැබෙන්න මෙම කාලය තුළදී වැඩි බලයක් පෙන්눔 කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔබගේ ආගමික භක්තිය ආගමික දැනුම දියුණුව මෙම කාල සීමාව තුළ බලවත් විදිහට පෙන්눔 කරනවා. රැකියාව සම්බන්ධව අරගෙන බලන විට ඔබට බලාපොරොත්තු වුණු රැකියාවන් ලැබෙන්න වගේම කරන රැකියාවන් වල දියුණුව ඇති කර ගන්න පුළුවන් විශේෂම ව්‍යාපාර ක්ෂේත්‍රයේ කටයුතු කරන අයටත් මෙම කාලය තුළ මෙම සතිය තුළ සුබඵල යහපත් බව ලැබෙනවා. ඒ වගේම ව්‍යාපාරවල Taman නොසිතූ දියුණුවක් ඒ වගේම නොසිතූ ලාභ ආදිය ඇති කර ගන්න මෙම සතිය තුළ වැඩි හේතුවක් ඇති වෙනවා. ඔබට නව ආයෝජන කටයුතුවලට මෙම සතිය තාමත් යහපත් වෙන මිලදී ගැනීම වලට වගේම විකිණීම් වලටත් මෙම සතිය ඉතාමත්ම යහපත් බවක් තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම තමයි ඔබට නියතවම විදේශගත වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඒ විදේශ ගමන් සාර්ථක වෙන්න මෙම සතිය තුළදී වැඩි බලයක් ඒ වගේම යහපතක් පෙන්눔 කරනවා. ඔබට විදේශ ගමනින් යහපතක් උදා කරගන්න මෙම සතිය තුළ වැඩි අවස්ථාවක් ඇති වෙනවා. ඒ වගේම තමයි විවාහ සම්බන්ධව අරගෙන බලන විට ඔබගේ සැමියා හෝ බිරිඳ පවුලේ අය සමග දුර බැහැර ගමන් වලට හේතු වෙන මෙම සතිය තුළ යුග ජීවිතයේ තුළ යහපත් බව ඇති වෙන එකිනෙකා අතර සාමය සමගිය සතුට වර්ධනය වෙමින් කටයුතු සිද්ධ වෙන බවත් තමයි පෙන්눔 කරන්නේ. ලෙඩ රෝග අතින් තමන් ප්‍රවේශම් විය යුතුයි. පෙනීම දුර්වල වීම, ඒ වගේම තමයි සෙම් අධික බව, සමය රෝග තත්ත්වයන් වෙනුත් ඔබට පීඩා විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔබගේ ජය අංකය වන්නේ අංක 1. අංක 1 මුල් කර කටයුතු කරන්න ඔබට ජය නියතයි ඉදිරි සතිය තුළදී. සිංහ ලග්නය අපි ඉන්නතුරු විමසලා බලන්නේ සිංහ ලග්නයෙන් උපන් ඔබට මොනෑම ආකාරයකට ග්‍රහ බලය ඉදිරි සතිය තුළ ක්‍රියාත්මක වෙනවද කියලා. සෙනසුරු එරාෂ්ටකය 2027 7 වන මාස වෙනකන් අෂ්ටම එරාෂ්ටකයෙන් පීඩා විඳින කේතු ලග්නයටපත් වෙච්ච රාහු 7 යන තුලින් ගමන් කරන බ්‍රහස්පති ග්‍රහයත් 12 යන තුල ගමන් කරන සිංහ ලග්න හිමියන්ගේ ග්‍රහ පිහිටීම පසුගිය කාල සීමාව තුලම සුබ බවකින් තිබුණේ නැහැ. ඒ වගේම තමයි ගුරු ග්‍රහයා 12 යන තුල
විහෙදම් තත්ත්වයන් අධික කරමින් ඒ වගේම තමයි සිංහ ලග්නයට අනුව ගුරු 12ට යහපත් ග්‍රහයක් නෙමෙයි. ඒ වගේම තමයි බාධාකාරී බව, පීඩාකාරී බව, කලකිරීම වලින් යුතුව තමයි කටයුතු කරන්න සිංහ ලග්නෙට අවස්ථාව උදා වුනේ. හැබැයි මෙම කාලය තුළදී එම ගැටලු වලින් ක්‍රමක්‍රමයෙන් සිංහ ලග්නෙමියන් විදින බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම සුවිශේෂී ආර්ථික ශක්තියකට හිමිකම් කියන සිංහ ලග්න හිමියන්ට හේතු වෙනවා. පසුගිය කාල සීමාව තුළ ටිකක් තද බල වියදම් යෙදුණා. ඒ තත්ත්වයන් යටපත් වෙමින් ඔබට ආර්ථික ශක්තියේ බලයක්, ඒ වගේම සුබ බවක්, ඒ වගේම උසස් බවක් ඇති කරගෙන කටයුතු කර ගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම තමයි සිංහ ලග්නෙන් උපන් ඔබට මෙම කාල සීමාව තුළ ඉතාමත්ම ප්‍රබල ආර්ථික දියුණුවක් වගේම ප්‍රබල ධන ලාභවලට හේතු ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් පෙන්වුම් කරලා තියෙනවා. ධන ලාභවලට හේතු ඇති වෙන නොසිතූ මුදලක් අතර ලැබෙන්න, ඒ වගේම අතමිට වෙනතට වඩා මිල මුදලින් සරු වෙන්න මෙම කාල සීමාව තුළ හේතුවක් ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ වගේම ඔබගේ නිවාස සිහිනය සැබෑ වෙන්න පුළුවන්. ඔබගේ වාහන සිහිනය සැබෑ වෙන්න පුළුවන්. ඔබ සොයමින් සිටි නිවස, ඒ වගේම ඔබ හොයමින් සිටි භූමිය ඔබට ලබා ගන්නත් මෙම කාල සීමාව තුළ හැකියාව පවතුන අතේ ඇති මුදලට යහපත් වුණු භූමියක්, නිවසක් ඔබට ලැබෙන පරම්පරාවෙන් උරමයෙන් ලැබෙන දේපලක් ඔබට හිමි කර ගන්නත් මෙම කාල සීමාව තුළ හේතු පවතිනවා. ඒ වගේම විවාහ ජීවිතය සම්බන්ධව අරගෙන බලන විට තමන් බිරිඳගේ, ඒ වගේම සැමියා නිතරම බලාපොරොත්තු වෙන, එකිනෙකාගේ සෙනෙහස නිතරම බලාපොරොත්තු වෙන වැඩිපුර ඔවුන් තමන්ට දැනෙන කාලයක් බවට මෙම කාල සීමාවපත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අතරම ඔබගේ මනස නොගැලපෙන ආශ්‍රයයන්, නොගැලපෙන සම්බන්ධතාවයන් දක්වාත් දුවන්න පුළුවන්. ඒක නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. මෙම කාල සීමාව තුළ පහත් ස්ත්‍රීන් පුරුෂයන් තමන්ට යම් යෝජනාවන්, ඒ වගේම ඔබගේ ජීවිතේ ලං වෙන්න හදාවි යහපත් දෙයක් නොවන බව තරයේ මතක තියාගෙන ඈත් වෙලා කටයුතු කරන්න. මොකද ඉදිරියට ඔබ ගත කරන්නේ සෙනසුරේ රාष्ट्रකයක්. එහෙමදාම කියන්න වගේ අද සැපවත් වෙන දේ, අද සහනයක් වෙන දේ, අද සැනසීමක් වෙන දේ ඔබගේ ඉදිරියට 2027 වෙනකන් 7 වෙනි මාසෙ වෙනකන් දිනේ රාष्ट्रකය ජීවිතය මෙපා කරන කාරණයක් බවට පත් වෙන බල. එම නිසා වෙන්නේ මේ සම්බන්ධව හොඳට අවබෝධයෙන් යුතුව තීරණය කරන්න. ඒ වගේම රැකියාවේ පීඩාකාරී තත්ත්වෙන් ඔබ මිදෙන කාලයක් මෙම සතිය. ක්‍රමක්‍රමයෙන් ආර්ථික ශක්තිය බලවත් වෙනවා. රැකියාවේ දියුණුවක් ඇති වෙනවා. රැකියාවේ යම් කාර්යබහුල බවකින් යුතුව ඔබට කටයුතු කරන්න අවස්ථාවක් ලැබෙනවා. කඩා වැටෙමින් තිබුණු රැකියාව ඔබට සාර්ථකව බලවත් ප්‍රබලව කටයුතු කරන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම ග්‍රහ බලය අනුව අරගෙන බලන විට ඔබගේ ජීවිතය තුළ සැනසෙලිදායක බව, යහපත් බව මෙම කාල සීමාව තුළ උදා වෙනවා. සේම ඔබට විදේශ ගමන් වලට ඉතාමත්ම යහපත්, විදේශ ගත වීමට ඔබට සුබ කාලයක්, උපන් භූමියෙන් පිට වෙන්න, රට රැකියාවන් සඳහා පිටත් වෙන්නත් ඔබට යහපත උදා වෙනවා. ඒ වගේම නව දැන හැඳින ගැනීම වලට, නව ප්‍රේම සම්බන්ධතාවයන් වලට ඔබට හේතු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම විවාහපේක්ෂිත වෙන්න ඔබට නම් යහපත් වූ සම්බන්ධතාවයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සුබ සම්බන්ධතාවයන් තුලින් ඊතර සැනසීමක්, සහනයක් උදා කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම ඔබගේ ලෙඩ රෝග සම්බන්ධව අරගෙන බලන විට විශේෂයෙන්ම හිසේ කැක්කුම් ආබාධ, මුත්‍ර දෝෂ, සමේ රෝග තත්ත්වයන්, කැසීම්, දද තුවාල වගේ තත්ත්වයන් වලින් ඔබට පීඩා විඳින සිද්ධ වේ. ඔබගේ ජය අංකය වන්නේ අංක 4. අංක 4 මුල් කර කටයුතු කරන්න ඔබට ජයග්‍රාහී බව ලබා ගැනීමට හැකියාව පවතිනවා. කන්‍යා ලග්නය. අනතුරු අපි විමසලා බලන්නේ කන්‍යා ලග්නෙන් උපන් ඔබගේ ග්‍රහ බලය මොනෑම ආකාරයකින් මෙම සතිය තුළ ක්‍රියාත්මක වෙනවද කියලා. කන්‍යා ලග්නය සම්බන්ධව අපි අරගෙන බලද්දී බුධ ග්‍රහයා දෙවැන්න තුළ ගෝචරය වෙන, ලග්නාධිපති දෙවැන්නේ ගෝචරය වෙන මෙම කාල සීමාව කන්‍යා ලග්න හිමියන්ට ඉතාමත්ම සුබ ඵලදායී බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම තමයි ඔබගේ අභිමානය රැකෙන සතියක් මෙම සතිය. ඔබ ප්‍රසිද්ධත්වයට පත් වෙන සතියක් මෙම සතිය. ඔබගේ අන්‍යයන් අතර ඔබ බලවත් වෙන සතියක් තමයි මෙම සතිය. අපි මුලින්ම ආර්ථිකය සම්බන්ධව විමසලා බැලුවොත් ඔබගේ ආර්ථික ශක්තිය ඉතාමත්ම බලවත්. විශේෂයෙන්ම ඔබට ධන ලාභ වලට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම ලොතරැයි ලාභ වලට හේතු වෙන්න පුළුවන්. නොසිතූ ධනයක්, මුදලක් ඔබගේ අතර ලැබෙන කාලයක් බවට මෙම කාලයපත් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ආර්ථික ශක්තිය ක්‍රමයෙන් වර්ධනය වෙනවා. ඒ වගේම තමයි ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා. ඒ වගේම තමයි ලැබීමට නියමිත මුල මුදල්, ඒ වගේම තමයි ඔබගේ ධනය වර්ධනය වෙන සතියක් කියලා කිව්වොත් නිවැරදි. ඔබට ධනය අතින් නම් මේ සතිය තුළ අඩුපාඩුවක් වෙන බවක් පෙන්වන්න කරන්නේ නැහැ. ඒ වගේම තමයි රැකියාව සම්බන්ධව අරගෙන බලද්දී ඔබගේ රැකියාවේ දියුණුව යහපත, ඒ වගේම රැකී ආරක්ෂා කටයුතු වල ඔබට නව දැන හැඳින ගැනීම, ඒ වගේම නව අය අඳුරගෙන රැකියාවේ හවුල්කාරයින් අඳුරගෙන ඔබට ඉහළට යන්න අවස්ථාවක් උදා වෙනවා. ඒ වගේම තමයි රැකියාව අපේක්ෂිත වෙන්න කෙනෙක් නම් මෙම කාල සීමාව තුළ රැකියාව ලැබීමට නියමිත. හැබැයි
විදේශ ගමන් සඳහා බලාපොරොත්තු වෙමින් ඉන්න අයට නම් මෙම කාල සීමාව තුළ විදේශ ගමන් ප්‍රමාදයි. මෙම සතිය තුලත් ඔබගේ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කරගන්න යහපත් උත්තරයක් ඔබට ලැබෙන්නේ නැහැ. සුභාරංචි ලැබෙන්නේ නැහැ මෙම සතිය තුළ. එම නිසාවෙන් මේ සම්බන්ධව සැලකිල්ලක් අරගෙන කටයුතු කරන්න. ඒ වගේම තමයි විවාහ ජීවිත සම්බන්ධ අරගෙන බලන විට කන්‍යා ලග්න හිමියන්ට යුග ජීවිතය තුළ බලවත් වූ ගැටලුවක් දුර බැහැර පළාතක එහෙම නැත්නම් විදේශගත වෙ ඉන්න ඔබගේ සැමියා බිරිඳ නැවත ඔබ හමුවට එන කාලයක්. ඒ වගේම තමයි ඈත් වෙලා තිබුණු සම්බන්ධකම් එකතු වෙන කාලයක්. නව ප්‍රේම සම්බන්ධතාවයන් වලට පවා හේතු ඇති වෙන්න පුළුවන් කාලයක් තමයි මෙම කාලය. ඒ වගේම තමයි මෙම කාල සීමාව අරගෙන බලන විට ඔබ කලකට පසුව ඔබගේ සහෝදර සහෝදරාදීන් හමුවක් ඇති වෙනවා. ඒ වගේම තමයි ඔවුන් සමග ප්‍රීති වෙන, ඔවුන් සමග විනෝද වෙන සතියක් තමයි මෙම සතිය. එම නිසාවෙන් ඔබගේ හිතට සැනසීම සතුට ඇති වෙන්න පුළුවන්. ඔබ ප්‍රීතිමත් ලෙස මෙම සතිය ගත කරන බවක් තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම තමයි කන්‍යා ලග්න හිමියන්ගේ ග්‍රහ බලය අනුව අරගෙන බලන විට ලෙඩ රෝග සම්බන්ධව පාදවල කැක්කුම් වේදනාවන්, ඒ වගේම තමයි විස සතුන්ගෙන් වන හානි, පෙනීම දුර්වල වීම වගේම තුනටිය සංදිපත් ආශිතාබාධ වලටත් වැඩි ඉඩක් පෙන්눔 කරන. ඒ වගේම උදරගත උෂ්ණ අධික බවකුත් පෙන්눔 කරනවා. ඔබගේ ජය අංකය වන්නේ අංක 2. අංක 2 මුල් කර කටයුතු කරන්න ඔබට ජයග්‍රාහී බව නියතයි මෙම සතිය තුලදී. තුලා ලග්නය ඉන්නතර අපි විමසලා බලන්නේ තුලා ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ බලය මොනෑම ආකාරයකින් යුතුව මෙම සතිය තුළ ක්‍රියාත්මක වෙනවද කියලා ලග්නාධිපති දෙවැන්න තුළ, ඒ වගේම තමයි බ්‍රහස්පති දසවැන්න තුළ, ඒ වගේම රාහු පස්වැන්න සහ කේතු 11 වැන්න තුළ තමයි ගෝචරය වන්නේ මෙම සතිය තුළදී. සෙනසුරු ග්‍රහයත් 6 වැන්න තුළ තමයි උපජය ස්ථානයේ බලය ක්‍රියාත්මක කරගෙන පවතින්නේ. ඒ වගේම තමයි බුධ ග්‍රහය තවදුරටත් ලග්නය තුළ දිග්බල ගමනක යෙදෙන ලග්නාධිපති දෙවැන්න තුළට පත් වෙලා බලවත් වුණු අඟහරු සහ රවි සමග ගෝචරය වෙන මෙම කාලය තුලා ලග්නය හිමියන්ට ගැටලුවක් පීඩාවක් ඇති කරන කාලයක් නම් නෙමෙයි. ඒ වගේම ආර්ථික ශක්තිය අතින් තුලා ලග්න හිමියන් ඉතාමත්ම ඉහළට මෙම සතිය තුළදී යන බවක් පෙන්눔 කරනවා. ඒ වගේම තමයි වෙළඳ ව්‍යාපාර වලින් විශේෂයෙන්ම තමන් අතරමැදියෙක් ලෙස ව්‍යාපාර කටයුතුවලදී කටයුතු කරනවා නම්, හවුල්කාරයෙක් විදිහට කටයුතු කරනවා නම් ඔබට ඉතාමත්ම යහපත් සාර්ථකත්වයක් ඇති කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම රූපලාවන්‍ය ශාස්ත්‍රයේ යෙදෙන ඔබටත් මෙම සතිය තුළදී දියුණුව වෙනතට වඩා වැඩි ලාභ උපයගෙන කටයුතු කරන්න සුවිශේෂී හැකියාවක් ග්‍රහ බලය තුළ පෙන්눔 කරලා තියෙනවා. ඔබ මෙම කාල සීමාව තුළ නව මිත්‍රයින් දැන හඳුනා ගන්නවා, නව ආශ්‍රයයන් ඇති වෙනවා. ඒ වගේම තමයි සමාජය තුළ ඔබ යහපත් ආකාරයෙන් ප්‍රසිද්ධත්වයට පත් වෙනවා. ඒ වගේම තමයි මෙම කාලය තුළ ඔබගේ ඥාති පරපුරේ කෙනෙකුට මරණය හා සමාන විපත් ඇති වෙනවා. එවැනි කෙනෙක්ගේ අවමගුලකට ඔබට සහභාගී වෙන්නත් මෙම සතිය තුළ හේතු ඇති වෙන බව පෙන්눔 කරනවා. ඔබගේ හිතට දුක්මුසු හැඟීමක් සතියේ මැද එන්න පුළුවන් එවැනි දෙයක් නිසා. ඒ වගේම තමයි මානසිකව යම් පීඩාකාරී තත්යකට පත් වෙන්න පුළුවන්. රැකියාව සම්බන්ධව අරගෙන බලන විට ආර්ථික ශක්තිය අතින් ඔබ බලවත් වෙන්න නම් ඔබගේ රැකියාව බලවත් වෙන්න ඕන. ඒ වගේම මෙම කාල සීමාව තුළ ඔබගේ රැකියාවේ ඉහළ දියුණුවක් ඇති වෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. රැකියාව ඉතාමත්ම යහපත්, ඒ වගේම රැකියාවේ ඉහළ දියුණුවක් ඇති කරගෙන කටයුතු කරන්න ඔබට හැකියාව මෙම සතිය තුළදී පවතිනවා. උසස් වීම වලට යහපත්, රැකියාව ලැබීම වලට යහපත්, ඔබ සිතන රැකියාව ඔබට ඉතාමත්ම යහපත් ආකාරයකින් යුතුව ලැබෙන්නත් මෙම කාල සීමාව තුළ හේතු ඇති වෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. විවාහ සම්බන්ධව අරගෙන බලන විට මෙම සතිය තුළදී යුග ජීවිතය සම්බන්ධව ගැටලුවක් නැහැ. එකිනෙකා අතර අවබෝධය බලවත් වෙමින්, එකිනෙකා අතර සාමය සමගිය බලවත් වෙමින්, එකිනෙකා අතර ප්‍රිය බවින් යුතුව කටයුතු කරන බවක් තමයි මෙම සතිය තුළ පෙන්වු කරන. පසුගිය කාල සීමාව තුළ තිබුණු යම් පීඩාකාරී තත්ත්වයන් යටපත් කරගනිමින් ඔබ විවාහ ජීවිතය තාමත්ම සතුටින් සාර්ථකව ගත කරන බවක් මෙම කාල සීමාව තුළ පෙන්වු කරනවා. හැබැයි ප්‍රේම සම්බන්ධතාවයන් වලට නම් යහපත් නෑ තුලා ලග්න හිමියන්ගේ. මොකද සම්බන්ධතාවයන් වල බාධාවන්, එකිනෙකා අතර ගැටුම් ගස්ඨන වර්ධනය වීම, ඒ වගේම මව් දෙමාපියන්ගේ යම් ගැටලුකාරී තත්ත්වයන් එල්ලවීම, බාධාවන් එල්ලවීම සම්බන්ධතාවයන් වලදී එකිනෙකා අතර සැකසංකා සහිත බව ඔබගේ කටවචන නිසා සම්බන්ධතාවයට බාධා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කල්පනාකාරීව කටයුතු කරගත යුතුයි මෙම සතිය තුළ. අධ්‍යාපනය කරන වයසේ තුලා ලග්න හිමියන්ටත් මෙම කාලය යහපත් නැහැ. අධ්‍යාපනයේ යම් පසුබෑමක් ඇති වෙන සතියක්. ඒ වගේම ඔබගේ මනස නිරවුල් නැහැ අධ්‍යාපන කටයුතු සඳහා. ඒ වගේම ඔබ අනියත බියකින් යුතුව අධ්‍යාපන කටයුතුවල මුහුණ දෙන බවක් තමයි පෙන්눔 කරන්නේ.
ඒ වගේම තමයි මෙම සතිය තුළ ඔබට ලෙඩ රෝග සම්බන්ධව අරගෙන බලන විට සෙම් අධික බව, ඒ වගේම අජීර්ණ රෝග සහ පෙනීම සම්බන්ධව හදිසි ආබාධ ඇති වෙන්න පුළුවන්. ඇස් කැසීම් ඒත් එක්කම ඇස් සම්බන්ධව දෝෂ තත්ත්වයකට තමන්ටපත් වෙන්න හේතු කාරණාවන් ග්‍රහ බලය තුළ ක්‍රියාත්මක. ඔබගේ ජය අංකය වන්නේ අංක 9. අංක 9 මුල් කර කටයුතු කිරීම තුළින් ඔබට ජයග්‍රාහී බව ඇති කරගන්න හැකියාව පවතිනවා. වෘශ්චික ලග්නය ඉන්නතර අපි මුසල බලනවා වෘශ්චික ලග්නෙන් උපන් ඔබට මොනියම් ආකාරයකින් ග්‍රහ බලය ක්‍රියාත්මක වෙනවද කියලා. ලග්නාධිපති ලග්නය තුල, රවි ලග්නය තුල, 12 යන තුල හිටපු සිකුරුත් ලග්නයටම ගෝචරය වෙච්ච වෘශ්චික ලග්න හිමියන් ඉතාමත්ම ප්‍රබලව මෙව සතිය තුල ග්‍රහ බලය අනුව කටයුතු කරන බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඉදිතර බව වැඩි, කේන්තිකාර ගති, ආවේගශීලී ගති වැඩි මෙම සතිය තුල ඔබට ග්‍රහ පිහිටීම ඉතාමත්ම ප්‍රබලයි. ඔබේ හිතට නව බලාපොරොත්තු ඇති වෙන සතියක් මෙම සතිය. ඔබගේ හිතට සතුටුදායක ආරංචි ලැබෙන සතියක්. ඒ වගේම තමයි ඔබට මෙම සතිය තුළ මානසික ප්‍රීතියෙන් යුතුව කටයුතු කිරීමට හැකියාව පවතන. ඔබේ ජීවිතේ නව බලාපොරොත්තුවක් තියෙනවා. දැන් මේ කාල සීමාව තුළ ඔබට ලැබෙන ආරංචි සුබ ආරංචි. ඒ වගේම තමයි ජීවිතයට අලුත් දේවල් එකතු වෙන සතියක් තමයි මෙම සතිය. ඒ වගේම තමයි මෙම කාලේ අරගෙන බලන විට ඔබේ පදිංචිය වෙනසක් වෙන්න පුළුවන්. ඒ වගේම වෙනතර වඩා කාර්යබහුල බවක් මෙම සතිය තුළ ඔබට ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ වැඩ කටයුතු කිරීමේදී ඔබ කාර්යබහුලයි. ඒ කියන්නේ ආහාර ගැනීමට පවා නිදහස අඩු වුණු කාලයක් තමයි මෙම කාල සීමාව. මෙම සතිය තුළ ඔබ උපරිම දින 7 ප්‍රයෝජන ගන්න බවක් තමයි පෙන්වුම් කරන්නේ. පදිංචියේ වෙනසක් වෙන්න පුළුවන්. ඔබ ඒ වගේම පදිංචි ස්ථානයෙන් වෙනත් ස්ථානයකට යන්න පුළුවන් මෙම සතිය තුළදී වෘශ්චික ලග්න හිමියන්ට. ඒ වගේම ධනය සම්බන්ධව අරගෙන බලන විට වියදම් වැඩි වුණත් ඒ වියදම් කරන මුදල් ඔබ අපතේ නිර්පරාධ වියදම් කරන මුදලක් නෙමෙයි. ඔබ ඔබගේ යහපත සඳහා අනාගත දියුණුව සඳහා වියදම් කරන මුදලක් තමයි මෙම කාල සීමාව තුළ පෙන්වුම් කරන්නේ. ඒ වගේම තමයි ලැබීම් අතනුත් යහපත් වෙනවා. ඒත් එක්කම දුර බැහැර ඉන්න ඥාතින් පවා ඔබ සමග සම්බන්ධ වෙනවා. මෙම කාල සීමාව තුළ නව මිත්‍රාශ්‍රයන් නැති වෙනවා. ඒ වගේම තමයි ආර්ථික ශක්තිය අතින් ඔබගේ බලය ඊටාත්ම යහපත් මට්ටමක පවතිනවා. ඒ වගේම තමයි ඔබ නායකයෙක් විදිහට කටයුතු කරන සතියක් මෙම සතිය. අන්‍යයන් අතර බලයෙන්, ප්‍රබල බවෙන්, සුබ බවෙන් යුතුව කටයුතු කරන මෙම සතිය ඔබට ජයග්‍රාහී බව පෙන්වුම් කරනවා. රැකියාව සම්බන්ධව අරගෙන බලනකොට රැකියාවට නම් විටින් බාධාවක් නැති වෙන මෙම සතිය තුළදී වැඩ කටයුතු ඔබ අතපසු වීම, ඒ වගේම රැකියාව සම්බන්ධව යම් කලකිරෙන හේතු ඇති වෙන්න පුළුවන්. මෙම සතිය රැකියාව සම්බන්ධව කලකිරීම ඇති වෙන හේතු වලටපත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ දරුවෙක්ගේ දියුණුවක් දැකලා ඔබට ආඩම්බර වෙන්න පුළුවන්, ඔබට සතුටු වෙන්න පුළුවන් තමන්ගේ දරුවෙක් නිසා මෙම කාල සීමාව තුළ. ඒ වගේම තමයි විවාහ සම්බන්ධව අරගෙන බලන විට විශේෂයෙන්ම යහපත් වෙනවා. සැමියාගේ පාර්ශවයේ හෝ බිරිඳගේ පාර්ශවයේ අය ඥාතීන් ඔබගේ නිවසට පැමිණෙනවා මෙම කාල සීමාව තුළදී. ඒ වගේම ගෙදර දොර පරිසරයත් යම් කාර්යබහුල බවකින් යුතුව එත් එක්කම වෙනතර වඩා වැඩ අධික බවකින් යුතුව කටයුතු කරන බවක් තමයි පෙන්වුම් කරන්නේ. නිදහස මම කිව්ව මුලින්ම අඩුයි කියලා මෙම සතිය වෘශ්චික ලග්න හිමියන්. ඒ වගේම තමයි මෙම සතිය තුළදී ඔබ ආගමික උත්සවවලට, ඒ වගේම නිතරම ආගම දහමට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. විශේෂයෙන්ම පන්සල් වලට යන්න සිද්ධ වෙන, පන්සල් වලට යන තමන් උනන්දුවෙන් වන්දනාමාන කටයුතු ආදිය කරන. එහෙම නැත්නම් ඔබගේ ආගමට අනුව ඔබ වැඩි නැඹුරු බවකින් යුතුව ආගමික කටයුතු කරන බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම විදේශ ගමන් සඳහා මෙම කාලයත් වෘශ්චික ලග්න හිමියන්ට යහපත්. වෘශ්චික ලග්න හිමියන්ට ඉතාමත් යහපත් විදේශ ගමන් පෙන්වුම් කරනවා මෙම කාල සීමාව තුළදී. අතරම ඔබ ප්‍රවේශම් විය යුතුයි. ඔබගේ සමේ යම් ආසාදන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පෙනහළු වාසයෙන් බැඳීම් වැනි රෝග තත්ත්වයන් නිසා ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දනහිස් සහ පාදාශ්‍රිත කොටස් වල නිතර ඇති වෙන වේදනාකාරී තත්ත්වයන් ගැන ඔබට පීඩා විඳින්න සිද්ධ වෙන්න මෙම ග්‍රහ බලය තුළ ග්‍රහ පිහිටීම පවතන. ඔබගේ ජය අංකය වන්නේ අංක 6. අංක 6 මුල් කර කටයුතු කිරීම තුළින් ඔබට ජයග්‍රාහී බව ඇති කර ගැනීමට හැකියාව පවතිනවා. ධනු ලග්නය ඉන්න අනතුරු අපි විමසලා බලන්නේ ධනු ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ බලය මෙම සතිය තුළ මොනියම් ආකාරයකට ක්‍රියාත්මක වෙනවද කියලා. ලග්නාධිපති ගුරු ග්‍රහයා 8 වැන්න තුළ, ඒ වගේම රවි සිකුරු කුජ 12 වැන්න තුළ, සෙනසුරු 4 වැන්න තුළ, රාහු 3 වැන්න තුළ තමයි මෙම කාලය තුළ ක්‍රියාත්මක වෙන්නේ. ධනු ලග්නයටත් සුබඵල හීන සතියක් සිකුරු මාරුවත් සමග තිබුණු යහපත් තත්ත්වයක් අඩු වෙච්ච කාලයක් තමයි මෙම කාලය. විශේෂයෙන්ම ආර්ථික සම්බන්ධව නම් ඉතාමත්ම ගැටලු ඇති වෙනවා. වියදම් තත්ත්වයන් ගොඩක් අධිකයි. ඒ වගේම දඩ මුදල් ගෙවීම, නීතිමය ප්‍රශ්න
ආදී ඇති වෙන්න පුළුවන් අපිට මෙන්න සතිය තුළ. ඒ වගේම තමයි දඩ මුදලක් ගෙවීමක් තියෙනවා. ඒ වගේම තමයි ග්‍රහ බලයත් එක්ක අරගෙන බලද්දී Tamanට නිෂ්ඵල ගමන් බිමන් යෙදෙනවා මෙන්න සතිය තුළ. යන ගමන තේරුමක් නැහැ. යාළු මිත්‍රාදීන් සමග වැඩි විනෝදය ප්‍රීතියට යෑම නිසා ඔබට නීතිමය ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගමන් බිමන් වලදී ප්‍රවේශම් වෙන්න අනිවාර්යයෙන්ම ඔබට හදිසි අනතුරු, හදිසි තුවාල, රෝහල් ගතවන ආකාරයට අනතුරු තුවාල ආදියට හේතු වෙන්න පුළුවන්. මෙම කාලය තුළ කොහොමත් අනතුරු වැඩි. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ රථ වාහන අනතුරු විශේෂයෙන් වැඩි. යංගහරුවේ ගමනත් එක්ක එය වෘශ්චික ලග්න හිමියන්ට වැඩිපුර බලපෑමක් ඇති කරලා තියෙනවා. ඒ නිසාවෙන් ධනු ලග්න හිමියන් මෙම කාල සීමාව තුළ ප්‍රවේශම් වෙන වෘශ්චික ලග්න හිමියන්ට නෙවෙයි ධනු ලග්න හිමියන්ට වැඩි අවධානමක් ඇති කරලා තියෙනවා. ධනු ලග්න හිමියන් වඩා කල්පනාකාරීව කටයුතු කරන්න. ඒ වගේම තමයි මෙම කාලයේ සීමාව තුළදී තමන්ට මිල මුදල් අතේ ඉතුරු වෙන කාලයක් නෙමෙයි නිතර වියදම් ඇති වෙන කාලයක්. එම නිසාවෙන් තමන්ට යම් ණය වීම වලට ඒ වගේම හිතවත් කෙනකින් අතමාරුවක් කරගන්න සිද්ධ වෙන සතියක් තමයි මෙම සතිය. ඒ වගේම තමයි ඔබගේ තත්ත්වයට ගරුත්වයට නොගැලපෙන ආශ්‍රයයක් නිසා ඔබට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. පහත් ස්ත්‍රියක් පහත් පුරුෂයෙක් අසම්මත සම්බන්ධයක් නිසා ඔබට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඇසුරු කරන අය සම්බන්ධව ඉතාමත්ම කල්පනාකාරී විය යුතුයි. ඒ වගේම තමයි ඔබ අනුන්ට උදව්වක් උපකාරයක් කරන්න ගිහිල්ලා අමාරු වෙන සතියක් මෙම සතියේම නිසාවෙන් හිතවත් කම්වලට මිත්‍රකම් වලට කටයුතු කරන්න යන්න එපා. ඇඟ බේරගෙන හොඳට කල්පනාකාරී මනසකින් යුතුව කටයුතු කරන්න. මෙම කාල සීමාව තුළම ගැටලු තත්ත්වයන්ගෙන් ඔබට මිදෙන්න හැකියාව පවතිනවා. විවාහ ජීවිත සම්බන්ධව අරගෙන බලන විට යුග ජීවිතයේ සාම්‍ය සමගියට බාධා ඇති වෙනවා. මොකද ඔබ පීඩාකාරී මනසකින් යුතුව කටයුතු කරනකොට අනිකාගේ බලපෑම් ඔබට යහපත් වෙන්නේ නැහැ. ඒ නිසා යුග ජීවිතය තුළ ඔබට කේන්ති ගති, ආයෝගශීලී ගති ඇති වෙන්න පුළුවන්. එකිනෙකා අතර සාමය සමගිය අඩු වෙනවා, බහින්බස් වීම ආදී ඇති වෙනවා. කොහොම නමුත් විවාහ ජීවිතේ යහපැවැත්මට බාධා ඇති වෙච්ච සතියක් තමයි මෙම සතිය. ඒ වගේම තමයි මෙම කාලය අරගෙන බලන විට ලෙඩ රෝග සම්බන්ධව ඔබට සෙම් අධික බව ඇති වෙන්න පුළුවන්. පෙනීමේ දෝෂ එහෙම නැත්නම් ඇස් වලට තුවාල, ඇස් වලට සිද්ධ වෙන අනතුරු වලට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි උගුර බෙල්ල ආශ්‍රිතව සෙම් අධික බව, සෙම් ගෙඩි වැනි රෝග තත්ත්වයන් ඔබට ප්‍රතිකාර ආදිය කරන්න සිද්ධ වෙන්නත් හේතු කාරණාවන් පවතිනවා. ඒ වගේම තමයි ධනු ලග්නෙන් උපන් ඔබගේ ජය අංකය වන්නේ අංක 4. අංක 4 මුල් කර කටයුතු කිරීම තුළින් ඔබට යහපත ඒ වගේම සාර්ථකත්වය ඇති කර ගැනීමට හැකියාව පවතිනවා. මකර ලග්නය. ඉන්න අනතුරු අපි විමසලා බලන්නේ මකර ලග්නෙන් උපන් ඔබගේ ග්‍රහ බලය ඉදිරි සතිය තුළ මොනියම් ආකාරයකින් ක්‍රියාත්මක වෙනවද කියලා. විශේෂයෙන්ම මකර ලග්නෙන් උපන් ඔබට මෙම සතිය තුළ ග්‍රහ පිහිටීම සුබදායී බවට, යහපත් බවට, බලවත් බවට පත් වෙමින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම තමයි මකර ලග්නයේ ග්‍රහ බලය අරගෙන බලද්දී මකර ලග්නයට මෙම කාල සීමාව සුබදායී බවක් පෙන්වුම් කරනවා. මුලින්ම ආර්ථික ශක්තිය අනුව අරගෙන බලන විට ඔබට ධන ලාභ වලට හේතු වෙන්න පුළුවන්. හදිසි ධන ලාභ වලට හේතු වෙන්න පුළුවන්. ඔබ හිතනවට වඩා යම් මුදලක් ඔබට වාසියක් මිල මුදල් සම්බන්ධව වාසියක් ඇති වෙන්න පුළුවන් සතියක් තමයි මෙම සතිය. ඒ වගේම ලැබීම අතින් ගොඩක් බලවත් වෙනවා. ඒ වගේම මකර ලග්න හිමියන් මෙම කාල සීමාව තුළ ප්‍රීතිය විනෝදය සඳහා වැඩිපුර වියදම් කරන බවක් පෙන්වුම් කරනවා. ඒ වගේම ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, විලාසිතාවන් වලට වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔබ මිත්‍රයින් සමග විනෝද වීම වෙන්න පුළුවන්. එම දේවල් වලට යම් වියදමක්, අධික වියදමක් ඇතිවීම නිසා අතේ මිල මුදල් ඉතුරු වීම අඩුයි. ලැබීම බලවත් වුණත් මිල මුදල් ඉතුරු කරගන්න ඔබට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මෙම සතිය තුළදී. ඒ වගේම තමයි මංගල උත්සවයකට, ප්‍රීති උත්සවයකට ඔබට සහභාගී වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ නිතරම ප්‍රීතිය සඳහා, විනෝදය සඳහා වැඩි නැඹුරු බවකින් යුතුව මකර ලග්න හිමියන් කටයුතු කරන බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම තමයි රැකියාව සම්බන්ධව අරගෙන බලන විට රැකියාව යහපත පෙන්වුම් කරන ඔබ කාලයක් තිස්සේ බලාපොරොත්තු වෙමින් සිටි උසස් වීම ඔබට ලැබෙන්න පුළුවන් මේ සතිය තුළදී. ඒ වගේම තමයි රැකියා ස්ථානය තුළ තිබිච්ච බාධාකාරී තත්ත්වයක්, අවහිරතාවයක් ඔබට ඉවත් වෙලා යන්න. එහෙම නැත්නම් ඔබට රැකියා සම්බන්ධව කටයුතු කරන ස්ථානය තුළ තිබෙනු හිටපු ඔබට යම් තරහකින් අමනාපයකින් හිටපු කෙනෙක් රැකියාවෙන් ඉවත් වෙන නැත්නම් මේ ස්ථානයෙන් ඉවත් වෙලා යෑම ඔබේ මනසට සහනයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම සතිය තුළදී ඔබට විදේශ ගමන් යෙදෙනවා. ඒ වගේම තමයි විදේශ ගමන් සඳහා අදහස් වලට එනවා. එහෙම නැත්නම් විදේශ ගත වෙලා ඉන්න ඔබගේ හිතවත් කෙනකින් ආරාධනාවක් ලැබෙනවා. විදේශ රටට ඔබට යෑමට අවස්ථාවක් උදා කරගන්නත් මෙම සතිය තුළ වැඩි බලයක් පෙන්වුම් කරනවා. යුග ජීවිත සම්බන්ධව අරගෙන බලන විට මෙම සතිය තුළ මංගල යෝග සහිතයි මකර ලග්න හිමියන්ට. විවාහ ස්ථිර වෙන සතියක්,
යහපත් වුණු මංගල යෝග උදා වෙන සතියක්. ඒ වගේම තමයි යුග ජීවිතය තුල පවා වාසනාවන්ත බව, යහපත් බව, සාර්ථක බව ඇති කරගෙන කටයුතු කරන්න පුළුවන්. විශේෂයෙන්ම දරුඵල සිහිනය සැබෑ වෙන්න පුළුවන් මකර ලග්න හිමියන්ගේ. නව දරුපත් වල ඉතාමත්ම යහපත් බලවත්තුරු පිරිසිදු ගැනීම වලට හේතු වෙන්න පුළුවන් සතියක් තමයි මේ සතිය. ඒ වගේම තමයි මෙම කාලය තුළ ඔබගේ නිවාස ආශ්‍රිත දියුණුව, නිවසේ දියුණුව, අලංකරණය සඳහාත් ඔබ වැඩි වෙහෙසක් දරන බවක් පෙන්වුම් කරනවා. විශේෂයෙන්ම දරුවෙකුට ඇතිවන රෝග තත්ත්වයකට ඔබට ප්‍රතිකාර ගන්න රෝහල් වලට වෛද්‍ය ස්ථාන වලට යන්න සිද්ධ වෙනවා. ඒක ලොකු ගැටලුවක් නෙමෙයි. කොහොම නමුත් සතිය මැද වෙන විට ඔබ හිතට එම සම්බන්ධව ගැටලු වලින් සහනයක් ඇති වෙනවා. ලෙඩ රෝග සම්බන්ධව අරගෙන බලනකොට මුත්‍ර දෝෂ තත්ත්වයක් වගේම පාදාශ්‍රිත හිරි රෝග, ඒ වගේම තමයි උෂ්ණාධික බව, නිතර නිතර ඇති වෙන හිස කැක්කුම් ගතියෙන් යුතුව ඔබට කටයුතු කරන්න සිද්ධ වෙන බව පෙන්වුම් කරන. ඒ වගේම මකර ලග්න හිමියන්ගේ ජය අංකය වන්නේ අංක 7. අංක 7 මුල් කර කටයුතු කිරීම තුළින් ඔබට ජයග්‍රාහී බව ලබා ගැනීමට හැකියාව පවතිනවා. කුම්භ ලග්නය. ඉන්න අතරතුර අපි විසල බලන්නේ කුම්භ ලග්නයෙන් උපන් ඔබට මොනියම් ආකාරයකට ග්‍රහ බලය ක්‍රියාත්මක වෙනවද කියලා. කුම්භ ලග්නයෙන් තවමත් සෙනසුරු ග්‍රහයා දෙවැන්න තුල ලග්නීය රාෂ්ටකයෙන් යුතුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම තමයි සිකුරු ග්‍රහයා 9 වෙන්න තුල ඉඳලා දසවැන්නට ගෝචරය වුණා. ඒ වගේම බ්‍රහස්පති තවමත් 6 වෙන්න තුල, ඒ වගේම සෙනසුරු දෙවැන්නේ වගේම රාහු ලග්නේ කේතු 7 වෙන්න තුල තමයි ගෝචරය වන්නේ. මෙම සතිය තුළදී ඔබගේ වියදම් තත්ත්වයන් යම් මට්ටමකට පාලනය වෙන බව පෙන්වුම් කරනවා. වියදම් තත්ත්වයන් වල අඩුවක් පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි ලැබීම් පැත්ත බලවත් වෙනවා මෙම සතිය තුළ. ඒ වගේම ආර්ථික ශක්තිය බලවත් වෙනවා මෙම සතිය තුළ. ක්‍රමයෙන් ඔබට දියුණුව ඇති වෙන බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම ලැබීම් ඉහළම මට්ටමකට නැති වුණත් ඔබගේ එදිනදා කටයුතු සඳහා ඔබට යහපත් ආකාරයෙන් මිල මුදල් ලැබීමක් ඇති වෙනවා. ඒ වගේම ආර්ථිකය බලවත් වෙන, ඒ වගේම තමයි ක්‍රමයෙන් ආර්ථික ශක්තිය ඉහළ දියුණුවක් ඇති කරගෙන ඔබට කටයුතු කරන්න හැකියාව පවතිනවා. ඒ වගේම රැකියාව සම්බන්ධ අරගෙන බලන විට රැකියාවේ තිබුණු බාධාකාරී තත්ත්වයන්, රැකියාවේ තිබුණු පීඩාකාරී තත්ත්වයන් අවම වෙමින් ඔබට රැකියාවේ දියුණුවක් ඇති වෙන බවක් පෙන්වුම් කරනවා. රැකිරක්ෂා කටයුතු වල ඔබට යහපත, සැනසීම, සතුට උදා කරගෙන කටයුතු කර ගැනීමට හැකියාව මෙම සතිය තුළදී පැහැදිලිවම පවතිනවා. ඒ වගේම තමයි මෙම කාලය අරගෙන බලන විට ඔබට වෙනතට වඩා ප්‍රීතිමත් බව, වෙනතට බව සතුට ඔබේ හිතට ඇති වෙන කාලයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි නව දැන හැඳින ගැනීම වලට ඔබට හේතු වෙනවා. විශේෂයෙන්ම නව මිත්‍රයින් ඔබට ආශ්‍රයට අවස්ථාව උදා වෙනවා. දුර බැහැර ගමනකට, දුර බැහැර ඉන්න මිතුරෙක් බැලීමට, එහෙම නැත්නම් දුර බැහැර ඉන්න ඥාති ඒකුගේ නිවසට පව ඔබට යන්න අවස්ථාවක් උදා වෙනවා. ඒ අතරම ඔබගේ ඥාති පරපුරේ වැඩිහිටි ඥාති කෙනෙකුත් එක්ක ඔබ යමනාපයක් ඇති වෙනවා. යම් බහින් බස්වීමක් ඇති වෙනවා. හිතමනාප බවක් ඇති වෙනවා. ඒක ටිකක් දීර්ඝ කාලිනව බලපෑම් ඇති කරන දෙයක් බවට පත් වේවි. සහෝදර සහෝදරියන් සමග ඔබට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කාලයක්. ඒ වගේම තමයි මව් පාර්ශ්වයෙන් සිදුවන ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ ක්‍රියාකලාපයන් නිසා ඔබගේ මවගේ හිත රිදවීම් වලට ලක් වෙන්න පුළුවන් මෙම සතිය තුළදී. ඒ වගේම ඔබ කල්පනාකාරීව කටයුතු කරන්න, ඔබගේ අර යම් කේන්තිකාර ආවේගශීලී ගති පැවතුම් නිසා ඔබේ ළඟම ඉන්න ඔබගේ හිතවත් අය නැති කරගන්න මෙම කාල සීමාව තුළ හේතුවක් ඇති වෙන බවක් තමයි පෙන්වන්නේ. විශේෂයෙන්ම සහෝදර සම්බන්ධතාවයන් වලදී ඔබගේ අතින් සිදුවන වැරදි අඩුපාඩුකම් නිසා ඔබගේ හිත රිදවීම ආදියටපත් වෙන්න මෙම කාල සීමාව තුළ පිහිටීම් පවතිනවා. ඒ වගේම තමයි ලෙඩ රෝග සම්බන්ධව අරගෙන බලන විට ඔබට මෙම කාල සීමාව තුළ ආහාර ජීර්ණ මාර්ගාශ්‍රිත රෝග වලට වගේම හිසේ කැක්කුම් වේදනාවන්, ඒ වගේම තමයි හොඳට පෙළාසිත ඇතිවන්නා වූ යම් ආබාධකාරී තත්ත්වයන්, ඒ වගේම යටපත් වෙලා තිබෙන රෝග තත්ත්වයන් නැවත ඉස්මතු වීමක් පෙන්වුම් කරන මෙම සතිය එවැනි රෝගයන්ගෙන් ඔබට පීඩා විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඔබගේ ජයග්‍රාහී අංකය වන්නේ අංක 5. අංක 5 මුල් කර කටයුතු කිරීම තුළින් ඔබට මෙම ගැටලුව අවම කරගෙන කටයුතු කරගන්නත් හැකියාව පවතිනවා. මීන ලග්නය. ඉන්න අනතුරු අපි විමසලා බලන්නේ මීන ලග්නයෙන් උපන් ඔබට මොනියම් ආකාරයකින් මෙම සතිය තුළ ග්‍රහ බලය ක්‍රියාත්මක වෙනවද කියලා. මීන ලග්න හිමියනොත් සෙනසුරු ලග්නේ රාෂ්ටකයෙන් යුතුව තමයි පීඩා විඳින්නේ. සෙනසුරු ලග්නය තුළ තමයි මෙම කාල සීමාව තුළ ගමන් කරන්නේ. රාහු 12 වැන්නේ, කේතු 6 වැන්නේ, බ්‍රහස්පති 5 වැන්නේ. ඒ වගේම තමයි 8 වැන්න තුළ සිටපු සිකුරු ග්‍රහයා 9 වැන්නට ගෝචරය වීමත් මීන ලග්න හිමියන්ට යහපතක් බවට පත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මීන ලග්න හිමියන්ට වෙනදට වඩා යම් තරමක දියුණුවක් ඇති වෙන මේ සතිය තුළ ඔබගේ මනස
සතුටින් පිරෙන හිත ප්‍රීතියෙන් පිරෙන ඒ වගේම නිවසේ බලවත් බව එත් එක්ක නිවසේ ප්‍රීතිමත් බව ඇති වෙන සතියක් ඒ වගේම පසුගිය කාල සීමාව තුළ තිබුණු කම්මැලි ගති දුබල ගති දුරු වෙලා හිත සතුටින් පිරෙන කාලයක් බවට මෙම කාල සීමාවපත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මීන ලග්නෙන් උපන් ඔබගේ ආර්ථික ශක්තිය මෙම සතිය තුළ වර්ධනය වෙනවා. ඒ වගේම තමයි ලැබීම් අතින් බලවත් වෙනවා. ඒ වගේම තමයි යම් මුදලක් ඔබට ඉතුරු කරගන්න හැකියාව පවතින මෙම සතිය තුළ. ඒ වගේම තමයි නිතර නිතර ගමන් බිමන් යෙදෙනවා ඔබට. නිතර නිතර ටිකක් දුෂ්කර ගමන් බිමන් යෙදෙන සතියක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම කාලය තුලදී ඔබ රැකියාව ඉහළ දියුණුවක් ඇති කර ගන්න බවකුත් පෙන්වන මොන බාධාව ආවත් එන ඕනෑම බාධාවක් යටපත් කරමින් මනසින් ඔබ හිතලා තමගේ ජයග්‍රාහී බවට පත් වෙන්න මෙම කාල සීමාව තුළ උත්සාහ කරන බවක් තමයි පෙන්වන්න කරන්නේ. ඒ වගේම තමයි මෙම කාලය තුළ ඔබගේ දරුවෙක් නිසා ඔබ සතුටු වෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපනය කරන වයසේ දරුවන්ටත් මෙම කාල සීමාව තුළදී අධ්‍යාපනයේ ඉහළ යහපත් බවක් වගේම දියුණුවක් ඇති කර ගන්නත් හැකියාව පවතිනවා. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබ නව හිතවත්කම් ඇති කර ගන්නවා, නව සම්බන්ධතාවයන් ඇති වෙනවා. ඒ වගේම තමයි ඔබ ගෞරවයට පත් වෙනවා සමාජය තුළ. ඔබ අන්‍යයන්ට උදව් උපකාර කරන සතියක් මෙම සතිය. ඒ අතරම ඔබ අන්‍යයන් වෙනුවෙන් වෙහෙසෙන සතියක්, අන්‍යයන්ට උදව් උපකාර කරන සතියක් බවට මෙම සතිය පත් වෙනවා. යුග ජීවිතයේ සම්බන්ධ අරගෙන බලන විට ඔබගේ සැමියා, ඔබගේ බිරිඳ සමග සතුටෙන් ගත කරන සතියක් මෙම සතිය. දෙදෙනා සමග එකට එකතු වෙලා දුර බැහැර ගමන් බිමන් ආදියට හේතු වෙන්නත් මෙම සතිය තුළදී වැඩි බලයක් පෙන්වන්න කරලා තියෙනවා. යහපත් සතියක් මීන ලග්න හිමියන්ට විශේෂයෙන්ම ගැටලුකාරී තත්ත්වයන් බොහොම අවම වුණු සතියක් තමයි මෙම සතිය. ඔබගේ ජයග්‍රාහී බව, ඔබගේ සාර්ථකත්වය, ඔබගේ යහපත මෙම සතිය තුළ උදා වෙන බවක් තමයි පෙන්වන්න කරන්නේ. ඒ වගේම තමයි මෙම සතිය තුළ ඔබට ලෙඩ රෝග සත්‍යයන් සම්බන්ධ ඇති වෙන්න පුළුවන් සමීර රෝග තත්ත්වයන්. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබගේ හදිසි ආහාර විසවීමක් වැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ වැටීමක් නිසා මස්පිඩු පෙරලීමක් හෝ කැඩුම් බිඳුම් තත්ත්වයක් දක්වාම වර්ධනය වීමකුත් වෙන්න පුළුවන්. ඒ නිසා කල්පනාකාරීව මෙම කාල සීමාව කටයුතු කළ ගත යුතුයි. මීන ලග්න හිමියන්ගේ ජයග්‍රාහී අංකය වන්නේ අංක 6. අංක 6 මුල් කර කටයුතු කිරීම තුළින් ඔබට ජයග්‍රාහී බව ලබා ගැනීමට හැකියාව පවතිනවා. අපි ලග්න 12ටම අදාළව ලග්න පලාඵල ඉදිරි සතියේ ඔබට ප්‍රකාශ කළ අවසන් අපි මේ පොදුවේ ලග්න පලාඵලයක් තමයි ප්‍රකාශ කරන්නේ. මම හැමදාම කියනවා වගේ උපැති ග්‍රහ බලය අනුව මහ දස අන්තර් දස අනුව ග්‍රහයන්ගේ බල දුබලකම් අනුව මේ එකිනෙකාට වෙනස් විය හැකියි. ඒ වගේම ඔබට ඔබගේ ජන්ම පත්‍රය නිවැරදිව පරීක්ෂා කරලා බලලා අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මොකද ඒ රාශියක තියෙන ලග්න තියෙනවා. ඔබගේ ජන්ම පත්‍රය අයහපත් මහ දසාවක් අන්තර් දසාවක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඔබ මේ කියනවට වඩා අසීරු අමාරු කාලයක් ගත කරන්න වෙන්න පුළුවන්. ජන්ම පත්‍රය නිවැරදිව පරීක්ෂා කරලා බලලා ඔබ එයට නියමාකාර ඉදිරි විසඳුම් කරලා ඔබගේ ජීවිතය ජය ගන්න උත්සාහ කරමු. මොකද අපි ජන්ම පත්‍ර පරීක්ෂා කරලා බලන්නේ මෙම අපල තත්ත්වෙන් මිදෙන්නේ කොහොමද කියලා අවබෝධයක් ලබා ගන්න. මම හැමදාම කියනවා වගේ කේන්ද්‍රය බලන්නේ කේන්ද්‍රයට ඕන විදියටවත් අපලයට ඕන විදියටවත් ග්‍රහයින්ට ඕන විදියට ජීවත් වෙන නෙමෙයි. අපි ජීවත් වෙ යුත්තේ අපට ඕන විදියට. අන්න ඒ බාධාකාරී තත්ත්වයන් යටපත් කර ගැනීම තුළින් ඔබගේ අදහස් බලාපොරොත්තු ඔබට අවශ්‍ය විදියට සඵල කර ගැනීමට හැකියාව පවතිනවා. එම නිසාවෙන් ඔබට පුළුවන් තරයේ දිස්වන දුරකථන අංකයට ඇමතුමක් ලබා දීලා වෙලාවක් වෙන් කරගෙන අපි හරහා ජන්ම පත්‍රය පරීක්ෂා කරන්න. ඒ වගේම තමයි ගැටලු අවම කරගන්න, සහනයක් උදා කරගන්න, එමගින් ඔබට සුබ බල ලබා ගැනීමට හැකියාව පවතිනවා. මෙම සතියට අදාළව අපේ වැඩසටහන අවසන් කරන්න තමයි සූදානම් වන්නේ. අපි ඉදිරි කාල සීමාව තුලත් ඉදිරියටත් මෙවැනි වැඩසටහනක හමු වෙන බලාපොරොත්තු වෙන සමු ගන්නවා. ලංකාවාසී ලෝකවාසී පින්සාර ටීවී නරඹන ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.